1872 දෙසැම්බර් 5 අට්ලාන්ටික් මුහුද මැද නැවක් අසාමාන්‍ය දර්ශනයක් දකිනවා. දුරින් පෙනෙන නැව ඒක සැහැල්ලුවෙන් පැද්දෙනවා. නමුත් කිසිම පාලනයක් නැහැ. මේ තමයි මේරි සෙලෙස්ට් අතුරුදහන් වූ නැවේ සැඟවුණු අභිරහස. නැවේ ගමන පටන් ගන්නේ 1872 නොවැම්බර් 7 වන දින නිව්යෝර්ක් සිට ඉතාලියට. කැප්ටන් බෙන්ජමින් බ්‍රිග්ස්, ඔහුගේ බිරිඳ සාරා, ඔවුන්ගේ කුඩා දියණිය සහ 7 දෙනෙකුගෙන් යුතු ක්‍රූ එකක් පමණයි නැවේ ගමන් කළේ. මීට අමතරව ඉන්ඩස්ට්‍රියල් ඇල්කොහොල් බැරල් 1700ක් මේ නැවේ තිබුණා. කැප්ටන් බ්‍රිග්ස් කියන්නේ අත්දැකීම් ඇති ගෞරවනීය නාවිකයෙක්. ඒ නිසාම ගමන සාමාන්‍ය එකක් ලෙස පෙනුණා. දෙසැම්බර් 5 වන දින ඩ්‍රේගේටියා කියන නැවට මේරි සෙල්ස් නැව හමු වුණා. ඔහු නෝටිස් කළා නැව අමුතු ලෙස සික්ෂක් යනවා. කිසිම සිග්නල් රෙස්පොන්ස් එකක් නැහැ. එම නිසා ඔවුන් නැවට ඇතුල් වී බැලුවා. නැව හොඳින් තිබුණා. කෑම පිළියෙලව තිබුණා. නැවිගේෂන් ටූල්ස් කිහිපයක් සහ ලයිෆ් බෝඩ් එකක් නැති වී තිබුණා. නැව තුල වතුර ටිකක් තිබුණා. නමුත් එය අනතුරුදායක තරම් නෙවේ. පුදුමාකාර ලෙස ක්‍රූ එකේ එක්කෙනෙක්වත් නැව තුල සිටියේ නැහැ. අවසාන සටහන වූයේ ලොග් බුක් එකේ අන්තිම එන්ට්‍රි එක නොවැම්බර් 25 ලියා තිබුණා. ඒ කියන්නේ නැව හමු වෙනකොට ක්‍රූ එක අතුරුදහන් වී දින 10කට වඩා වැඩි කාලයක් ගත වී තිබුණා. ක්‍රූ එක අතුරුදහන් වීමට සම්බන්ධ තියරි කිහිපයක් පවතිනවා. ඇල්කොහොල් බැරල් ලීක් වෙලා ගෑස් නිපදවන්න පුළුවන්. එම නිසා කැප්ටන් එක්ස්ප්ලෝෂන් එකක් වෙයි කියලා බය වෙලා ලයිෆ් බෝඩ් එකෙන් ගියා කියලා තියරියකුත් තියෙනවා. නමුත් එක්ස්ප්ලෝෂන් ලකුණු තිබුණ නැහැ. සී ඩිස්ටර්බන්ස් එකක් දැකලා නැව ගිලෙනවා හිතලා ලයිෆ් බෝඩ් එකෙන් ගියා වෙන්න පුළුවන්. ක්‍රූ එක ලයිෆ් බෝඩ් එක කඹයකින් සවි කරගෙන తాවකාලික ඉවත් වුණා වෙන්නත් පුළුවන්. කඹය කැඩුනා නම් ඔවුන් මුහුදේ අතුරුදහන් වෙලා ඇති. මේරි සෙල්ස් ක්‍රූ එකට ඇත්තටම මොකද වුනේ කියලා කිසිම සාක්ෂියක් හමුුනේ නැහැ. අදටත් ඒ ලෝකේ ප්‍රසිද්ධ ගෝස්ට් ෂිප් මිස්ට්‍රි එක. ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න.